මම දන්නවා පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු කවුද? හැබැයි මීඩියා එකට කියන්නේ නෑ. කියන්නේ ජනාධිපතිතුමාටයි ආරක්ෂක අංශ වලට සම්බන්ධ අයට විතරයි කියලා. මම මීඩියා එකේ. මම ජනාධිපතිත් නෙමෙයි. මම ආරක්ෂක අංශ වලට සම්බන්ධත් නෑ. නමුත් මම මේ ප්‍රශ්නේ අහන්න ඕනේ ඔබ වහන්සේගෙන්. ඔබ වහන්සේ ඇත්තටම මහා මොළකරු දන්නවද? මම හිතන්නේ මම දන්නවා. මහා මොළකරුවෙක් ඇත්තටම ඉන්නවද? ඉන්නවා. සහරාන්ව ට්‍රේන් කරපු කෙනා දන්නවද? දන්නවා. සහරාන්ව ගෙනාපු කෙනා දන්නවද? දන්නවා. සහරාන්ව හදපු කෙනා දන්නවද? එක්කෙනෙක් ගොඩක් අය ගැන දන්නවා. කිරිපෝපු අය දන්නවද? දන්නවා. හරි. දැන් අපි කතා කරමු. ඔබ වහන්සේ සූදානම්ද ඒ අනාවරණය අද කරන්න? ඒ එකම තැනකින්ද සහරාන්ව කන්ට්‍රෝල් කළේ? මේ කොහොල්ල බබ්බු වගේ ගුලියක මේ ඇරිලා ඉන්නේ ඇත්ත වසන් කරගෙන. ඒ නිසා තමයි කිව්වේ නිකන් CID එකට කියලා මම මේක තොරතුරු කියන්නේ නැහැ. හරිද? මම මේක කියනවා ජනාධිපතිට ආරක්ෂක ලේකම්ට. ඒ හැරෙන්න වෙන කාටවත් මම මේ තොරතුරු කියන්නේ නැහැ. එච්චරයි. එච්චරයි. ඒ වෙන කාටවත් කියන්නේ නැහැ. මොකද මම කියන්නේ? දැන් කියලා දැන් ඔව් මම කියන්නේ මොකද මම එහෙම කියන්නේ? මට මොකද්ද දෙන සම්මානේ? එහෙම නැත්නම් මොකද්ද මට දෙන ගැරන්ටි? හාමුදුරුවන්ට මොකටද සම්මාන? හාමුදුරුවෝ විචිත්‍ර ධම්ම කතිකාරණ වහන්සේ නමක් නේ. ඊට පස්සේ හාමුදුරුවෝ මේ රටේ මේ ජනවර්ග අතර මේ සමගිය ඇති කරන ගොඩක් දේවල් කරනවානේ. තව මොකටද සම්මාන ඕන වෙන්නේ හාමුදුරුවන්ට? මම කියන්නේ නමුත් මාව ජාතිවාදියෙක් කළා ආගම්වාදියෙක් කළා මේ සත්‍ය කතාව එළියට කියා ගන්න බැරුව පපු කැවුත්තේ වේදනාව විඳින භික්ෂුවක්. හරිද? ඊළඟට මේක මේ රාජපක්ෂගේ මගුලක් කියයි අරගේ කොන්ත්‍රාත් කරා කියයි මේ වගේ මම කාටවත් කොන්ත්‍රාත් කළා නැහැ මගේ වගකීම තියෙන මම එන්නේ හිටියේ එතනට. දැන් සමහරු Facebook එකේ දාලා තුන ඔන්න ඥානසාර ආපහු එළියට දාලා තියෙනවා. ඔන්න ඥානසාර පටන් ගත්ත ආපහු රාජපක්ෂ ලව හොදන්න. මෙන්න දැන් මේ කරන්නේ මෙන්න හමුදා බුද්ධ්‍යංශයේ ඔත්තුකරුවෙක් කියලා වෙන පැත්තකට පරීක්ෂණ යොමු කරලා ගෝඨාභය මුදා ගැනීමේ මෙහෙයුම තමයි ඥානසාර හාමුදුරුවෝ දැන් මේ කරන්න කියලා. ඇත්තටම මේ ඒ ඔපරේෂන් එකේ පාර්ට් එකක් නෙමෙයිද? පරීක්ෂණ කණ්ඩායම් ජනාධිපතිතුමා නිතර කිව්වා මේ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ තිතට යනවා හොඳේ. එමයි කිව්වේ. හාමුදුරුවෝ කරන්නේ ඒක නොවගරින් එක. තිතට යන හැට තමයි බලාගෙන ඉන්නේ. මට පුකිනුත් තියනවා. ඇයිද ඊළෙම කියන්නේ? ඒක තමයි ඉතින්. ඒ කියන්නේ මේ සත්‍ය සංගවලා ඒ අර කැල කපන එක හොඳ නෑනේ මේ වචනේ. ඒක තියමුනේ. හාමුදුරුවෝ ඒ ඥානසාර හාමුදුරුවෝ මොඩල් එකනේ. ඔව්. මම නෑ තියමු ඒක. මොකද කියන්නේ? මම මේ කියන්නේ දැන් මේ වගේ මේ ලියන කියන අය දැන් සමුදිත මම අභියෝගයක් කරන්නම්. මං කවදා හරි කොතන හරි මේ කියන්නේ මේ පාපෙන් ගැලවෙන්න එපා. මොකද්ද මේ අපි වගේ රටකට මං හිතන්නේ එකෙක් දෙන්නේ බිහි වෙයි. නිකන් උදාහරණයක් විදිහට දැන් මේ අර අරුන්ගේ කල්ලිය මුන්ගේ කල්ලිය අර සාටකේ මේ අපි එහෙම කොන්ත්‍රාත් කරන්න කවුද? එහෙම කරලා නැහැ නේ කවදාකවත්. ප්‍රශ්නේ තියෙන්නේ මේ ඔබතුමාට පේන ඇති මේ තියෙන තොරතුරු සමහර මුළු මේසේ පුරාම තියෙන පොත් මේ ෆයිල් ඒක ඇත්ත. හාමුදුරුවෝ මගේ ප්‍රශ්නෙට කෙලිම උත්තර දෙන්න හාමුදුරනේ. මම මේ ප්‍රශ්නේ 10 පාරක් කළා මේ සමාවෙන්න සතරන් මම මේ අහන්නේ ඔයාගෙන් අහන්නේ එක ප්‍රශ්නයක. මට මේ පුද්ගලයාට කිසිම තරහක් වෛරයක් නැහැ. පාස්කු ප්‍රහාරයට අනුර කුමාර මහත්තයා වගේ කියන්න ඕනේ කියලා මම කියන්නේත් නැහැ. මේ කවුරුවත් වගකිය යුතු නැහැ. මොකද හේතුව මේක මේ අද ඊයේක වෙච්ච එකක් නෙමෙයි අවුරුදු ගණනාවක් ක්‍රමයෙන් වර්ධනය වෙලා ඇවිල්ලා පුපුරන දැනටම අපි දෙන්න අහන්න ගන්න දෙයක් නෙමෙයිනේ හාමුදුරුවෝ. අපි දෙන්න මේ පුටුවල වාඩිලා තියෙන්නේ පළවෙනි දෙවෙනි පාර තුන්වෙනි හතර පාර නෙමෙයිනේ. හාමුදුරුවෝ ගෝඨාභය මේ බේර ගන්න කරන මේ ඔපරේෂන් එක ගෝඨාභයගේ නැත්නම් රාජපක්ෂලගේ සාටකයත් එක මේ කරන සෙල්ලම පරීක්ෂණ නොමගවන්න මේ අනුර කුමාරගේ පරීක්ෂණ නොමගවන්න මේ කරන සෙල්ලම කවදාද හාමුදුරුවෝ කී පාරක් කිරේ läගලා තියෙනවද හාමුදුරුවනේ? දැන්වත් හාමුදුරුවන් බලන්න හාමුදුරුවගේ හැටි දැන් රවුල බාල නැහැ. මූණේ තිබුණු ප්‍රියමනාප ගතිය නැහැ. ඊය පාර එනකොට තිබුණු මූණේ ප්‍රසන්න ගතිය නැහැ. දැන් කතා කර හිටියේ එක කාමරයක් අතර තුන් දෙනෙක් හාමුදුරුවන්ට එක කෙලින් වෙන්න බෑ. නෑ නිදා ගන්න බෑ. හාමුදුරුවන්ට අවශ්‍ය නැද්ද හාමුදුරුවනේ මේ අඩු ගානේ අම්මගේ ප්‍රාර්ථනාවක් ඉටු කරන්න? මොකද්ද මේ එක එකනාගේ දේශපාලන එජෙන්ඩා ක්‍රියාත්මක කරන්නේ? මගේ නායකයා බුදුහාමුදුරුවෝ මම කියන්නේ බුදුහන්ට විතරයි. ඔය කියන නම් හරි කවුරු හරි කණ්ඩායම් හරි එක නිකන් බිජු වැටයක් මට දීලා තියෙනවා නම් ප්‍රසිද්ධිය කියන්න පුළුවන්. කොන්ත්‍රාත්යක් කරනවා මම හරි ස්ක්‍රිප්ට් එකකට නේ වැඩ. මට කෙලින් කෙටි උත්තර කීපයක් දෙන්න. මේ ප්‍රහාරය පිටුපස්ස ඉන්දියාවේ ඉන්නවද? මට එහෙම කියන්න පුළුවන් නේ. මොකද රෝයික ඉන්නවද? වෙන්න පුළුවන්. මෝඩි ඉන්නවද? රෝයික විතරක් නෙමෙයි. එහෙනම්